ආයිබුවන් අද ICT for youth ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරනවා ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්ස් ගැන. ඒ කියන්නේ Excel පිළිබඳව. මේක 9 පන්තියේ දරුවන්ට වගේම O level සහ JIT කරන දරුවන්ට ඉතාම වැදගත් වෙන පාඩම් කොටසක්. එතකොට මේක Excel කියන එක අපි දන්නවා ගොඩක් පරිගණකවල මේක තියෙනවා. මේක තමයි මේ Excel sheet එකේ තියෙන විශේෂත්වය. දැන් අපි Word එකේ වැඩ කරනකොට අපි දන්නවනේ සුදු පාට A4 sheet එකක් වගේ හිස් කොටසක් එන්නේ කියලා. නමුත් Excel එකේදී එහෙම නෙමෙයි. එතකොට මේක අර කොටු උල්පතක් වගේ කොටු ටිකක් තමයි එන්නේ. ඒතකොට මේකෙදි අපි ගොඩක් කරන්නේ calculation වැඩ. හොඳයි, මම අද හඳුන්වා දෙන ඉස්සරවම කොහොමද මේ Excel sheet එකකට තියෙන මෙනු එක සම්බන්ධව. දැන් මෙතනදී අර Word එකේ වගේම තියෙනවා මෙනු බාර් එක. එතකොට මෙතන තියෙනවා text formatting tools ටික, ඊළඟට මෙතන තියෙනවා alignment and position tools, මෙතන තියෙනවා sheets. දැන් අපිට ඕන මෙතනදී sheet මෙන්න මේ plus mark එකකින් අපිට sheet එකක් add කරගන්නත් පුළුවන්. එතකොට මෙතනදී අපි අර Word එකට වඩා ගොඩක්ම වෙනස්. මොකද මේක calculation වලට විතරක් තියෙන එකක්. එතකොට අපි දන්නවා පැතුරුම්පත් කියන්නේ දැන් ස්ප්‍රෙඩ්ෂීට් එක අතීතයේදී නම් අපි මොකද කරන්නේ? කඩදාසියක් භාවිතයෙන් තමයි මේ සියලුම කැල්කියුලේෂන් කරන්නේ. නමුත් දැන් වර්තමානයේදී ඉලෙක්ට්‍රොනික කියන්නේ e-documents ඉලෙක්ට්‍රොනික ලේඛන නේ. අන්න ඒ වගේ ඒවා තමයි යූස් කරන්නේ. ඒතකොට අපි මෙතනදී මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේදී අපි යූස් කරන වචන ටිකක් තියෙනවා. ශ්‍රිත, ෆන්ක්ෂන්, සූත්‍ර වලට කියන ෆෝමියුලා. ඊට පස්සේ ගණනය කරන ඒවාට අපි කියනවා calculations කියලා. එතකොට මෙතන තේරීම කියලා දත්ත තේරීම, sorting, ප්‍රස්තාර, chart ඊළඟට ඔන්න ඔය වගේ දේවල් තමයි අපි මේ spreadsheet එකේදී කරන්නේ. එතකොට මේ spreadsheet එක තීරු සහ පේලි එහෙම නැත්නම් columns and rows වලින් තමයි සමාන්විත වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම ABCD ඔන්න ඔය විදිහට යනවා. පල්ලෙහාට යනවා rows වලට numbers වලින්. එතකොට දැන් මෙතන දීලා තියෙනවා Microsoft Excel 2003 එකේ නම් number of rows කියන්නේ මෙන්න මේ පල්ලෙහාට තියෙන ඉලක්කම් සහිතව තියෙන rows තියෙනවා 65536ක්. නමුත් අපි 10 වගේ කරනවා නම් ඊටත් වඩා වැඩි. එතකොට අපි බලමු ඉදිරියේදී තව කොයි විදිහට මේවා වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ columns ගත්තොත් එහෙම මෙතන A to Z යනකම් තියෙනවා. දැන් ඔයාලා Excel sheet එකක් open කරගෙන බලන්න Z එකට පස්සේ තියෙනවා AB AC AD ওই විදිහට A එකෙන් ආපහු ABCD කියන විදිහට යනවා. ඊට පස්සේ ආයේ B අකුරෙන් පටන් ගන්නවා. ඊට පස්සේ BA BC BD ඔහොම ගිහලා ඊට පස්සේ මේක 2 3 දක්වා යනවා. AAB AAC AAD ওই විදිහට මේ columns ටික හැදෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් මේ බලන්නකො number of columns 2 to power of 8 කියන්නේ දෙකේ 8 වෙනි බලය. මේ 2 to power of 14 දෙකේ 14 වෙනි බලය. එතකොට ඒ වගේ තරම් මේ number of columns සංඛ්‍යාවක් තියෙනවා. ඒක ඔබ Excel sheet එකක් open කරගෙන බලන්න. ඒක ලේසි නැහැ. නමුත් පොඩ්ඩක් try කරලා බලන්න. හොඳයි. මම දැන් කියලා දෙනවා active cell එකක් කියන්නේ මොකක්ද කියලා. අපි Excel එකේ වැඩ කරනකොට අපි මේ එක කොටුවකට කියනවා cell එකක් කියලා. ඒතර මේක active cell එකක් වෙන්නේ මෙහෙමයි. මෙතන තියෙන columns තියෙනවා, මේ පැත්තේ තියෙනවා rows. එතකොට මේ column එක මම හඳුන්වනවා D කියලා. ඊට පස්සේ D column එකේ පස්වෙනි row එක අන්න බලන්න ඒක ඇවිල්ලා active cell එක. එතකොට D5 කියන එක තමයි මේ active cell එකේ address එක. එතකොට ඒක අපි අර worksheet එකේ බලන්න වම් පැත්තේ එක තැනක තියෙනවා active cell එකේ address එක. හොඳයි, අපි ඊළඟට බලමු range of cells. ඒ කියන්නේ කෝෂ පරාසයන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී බලන්න තියෙනවා B කියන column එකේ B2 to B5. ඒ කියන්නේ මම B2, B3, B4, B5 ටික ඔක්කොම select කරලා තියෙනවා. එතකොට මම මේක ලියනවා මෙන්න මෙහෙම. B2 to B5. ඔන්න ඕක තමයි cell range එක කියන්නේ. දැන් මේ පැත්තෙන් ගත්තොත් එහෙම මෙතන තියෙනවා row එකක්.
කියන්නේ මොකද්ද? A3 B3 C3. ඒ කියන්නේ row එක 3 එක ABC කියන columns. එතකොට මම data range එක දෙනවා මොකද්ද? cell range එක A3 to C3. මම හිතන්නේ දරුවන්ට පැහැදිලි ඇති මොකද්ද මේ range of cells කියන්නේ කියලා. හොඳයි අපි Excel එකේ වැඩ කරනකොට data types ගැන කතා කරනවා. මොකද අපිට Word එකේදී data types ආවේ නැහෙනේ. නේද? දැන් මෙතනදී calculation තියෙන නිසා අපි බලන්න ඕනේ අපි මොන data's ද enter කරන්නේ කියලා. එතකොට මෙන්න මේ data type එකේ තියෙනවා general, number, currency, accounting, short dates, long date, time, percentage, fraction, scientific, text. එතකොට අපි දෙන data එක අනුව තමයි එතනදී අපි data type එක change කරගන්නේ. හොඳයි අපි බලමු දැන් අපි කරගත්ත worksheet එක කොහොමද save කරන්න කියලා. ඉස්සරව මාට save කරන්න පුළුවන් save කියන බටන් එක click කරලා ආපුවම save as කියන කෙනවා. එතකොට මම this PC දෙනවා. මම this PC දෙන්නේ මම මගේ lap එකේ මම save කරනවා. නමුත් ඔයා අපි හිතමුකෝ pen එක save කරනවා කියලා. right. එහෙනම් ඔයාලට පුළුවන් browse කියන එක click කරන්න. browse එක click කරලා ඔයාලට අවශ්‍ය කරන location එක හොයලා file name එක දෙන්න. Taman කැමති file name එකක් දෙන්න. file extension එක save as type එක තමයි XLSX. එතකොට මෙතන file name එක මෙතන තියෙන book 1 කියලා. මෙතන තියෙනවා my term test marks කියලා දෙමු. ඒක term test marks කියලා දුන්නාම file එක save වෙන්නේ මෙන්න මේ format එකෙන්. මොකද මේක Excel file එකක් නිසා. හොඳයි. ඊට පස්සේ මේක අපිට පුළුවන් save කියන බටන් එක click කරන්න. හොඳයි. එතකොට තවදුරටත් අපි මේකේ calculation මම කලින් කියවනේ calculation කරන්න කියලා. එතකොට මේකේ මෙන්න මේ සූත්‍රයක භාවිත වන ගණිතකමය කාරක. ඒ කියන්නේ operators තියෙනවා. මේවා දන්න ඕනේ. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම සහ බලය. එතකොට තියෙනවා addition, subtraction, multiplication, division and power. right. ඊට පස්සේ මේකේ මේ operator precedence එක. මෙහෙම ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියෙනවා. ඉස්සරෝම අපි වරහන් ඇතුලේ තියෙන දැන් calculate කරනකොට අපි ඉස්සරෝම දෙන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒතර මේකෙදි අපි ඉස්සරෝම දෙනවා මොනවද? වරහන් ඇතුලේ තියෙන දේවල්. ඊට පස්සේ දෙවෙනි එක යම් කිසි දැන් අපි හිතමු කර සෙකන්ඩ් එකේදී බලයක් දෙනවා කියලා. බලයක් දෙනවා. ඊට පස්සේ මේකෙදි ඊළඟ දෙනවා වැඩි කිරීම. ඊළඟට බෙදීම. ඊට පස්සේ එකතු කිරීම සහ අඩු කිරීම. ඔන්න ওই විදිහට තමයි අපි operators ක්‍රියාත්මක කරන්නේ calculation වලදී. හොඳයි. ඉදිරියේදීත් මම මේ වගේම තවත් වීඩියෝ එකක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ICT for you සමග රැඳී සිටින්න ඔබට සුබ දවසක්.